Hi ළමයි අපි අද යන්නේ වැලිමඩ යන්නේ ගිහිල්ලා බලමු. යාලා ගෙදර යන්නේ. නෑ අපි ගෙදර අපි ගමේ. Hi guys අපි දැන් කබුතරේ කන්ද නගින ගමන් ගිහින් අපි ආලා බලමු. චායෂ්ගේ කියන මොකද හිතන්නේ කියලා චායෂ් කියන්නේ. හරි අපි දැන් මලිටිගෙන් අහලා බලමු මොකද යාට මේ කබුතරේ කන්ද නැගීම ගැන හිතෙන්නේ කියලා. I'm good. Hi lava දැන් බෝමුරු වැල්ල බලන්න යන්නේ. උඩට ගිහින් බලමු. අපි තාම ඉන්නේ පල්ලෙහා. පොඩි. Hi guys. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ බෝමුරු වැල්ලට. අපි ජයශ්‍රීගේ මලිටිගේ අහලා බලමු ඒගොල්ලන්ට මොකක්ද හිතෙන්නේ කියලා. හරි මම කිව්වාගේ අදහස් දැක්කා. මේක ලස්සන දියැලක් ඇත්තටම පහු කරන් ආපු කාර පහු කරන් ආවට පොඩ්ඩක් දුක නැහැ දියැල දැක්කම. හරි අපි ජයශ්‍රීගෙනුත් අහලා බලමු එයා මොකක්ද හිතන්නේ කියලා. ජයශ්‍රී අපුල දුක් කරයි අර තුන්දයි. හරි මම ළමයි ඔයගලන්ට පෙන්නන්න බොමුරු වැල කොහොමද ලස්සන කියලා හොඳින්. ටවුන් එකට ඇවිල්ලා තියෙන්නේ අපි දැන් යන්නේ හෝටන් ප්ලේන්ස් වලට යන්නේ පට්ටිපොළ බස් එකේ අපි යන ගමන් පෙන්නනම් කොහොමද කියලා තාම ගමන ආරම්භ කරේ නැහැ මේ ඉන්නේ ජයශ්‍රී ඉන්නේ මල්ටි හායි ළමයි අපි දැන් හෝටන් තැනට යන්න දැන් පට්ටිපොළ බස් එකට නැගිටින්නේ මේක 8:10ට මෙතනින් පිටත් වෙනවා අයි ළමයි අපි දැන් මේ යන ගමන් ඉන්නේ පාරේ යන්න පුළුවන් දැන ගොඩක් දුර යන දෙනා පයින් යන්නේ පුලාන් තරම් යන්න බලනවා අපි තායි ඉස්සරහයි කියලා පෙන්නන්නම් මේ පැත්ත මාර ලස්සනයි ගලන්න පේනවද දන්නේ පේනයි තමයි මේ පැත්ත හරිම ලස්සනයි දුම ලස්සනක් තියෙන දිවලෝකයක් වගේ ළමයි අපිට ටිකක් මහන්සි අපි ඒක නිසා චුට්ටක් හිතගත්තා මෙව. හායි ළමයි අපි කොහොම හරි මෙතනට ආවා දැන් වෙලාව කීයද? 11:20 අද අපි මම හිතන්නේ 9යි කාල වගේ වෙද්දි තමයි නගින්න ගත්තේ. කොහොමයි අපි ආවා තැනට ඉන්න පෙන්නන්න. එන්න තියෙනවා තැන. ඉතින් කොහොම හරි දුර හතර ගෙවාගෙන කොහොම හරි අපි හිතුවේ අපිට එන්න පුළුවන් වෙයි කියලා. ඒත් කොහොම හරි ආවා. මේකේ දැන් ඔක්කොම නම් යන්න බැරි වෙයි මොකද අපි ආයි යන්න ඕනේ බස් එක ගන්න. ඒක නිසා පුළුවන් තරම් ඇවිදලා එනවා ආයිත්. ආයි දවසක එනවා ඔක්කොම බලන්න. අල්ලා අපි දැන් එක එක්කෙනාගෙන් අහලා බලමු දැන් මෙච්චර දුර ආපු එක ගැන ඒගොල්ලන්ගේ අදහස මොකක්ද කියලා මුලින් මල්ලි. ආය දවසක එන්න ඕනේ අකට යන්න නේද? බලාපොරොත්තු වෙන හසුගෙන අපි ආයෙකන් ඒ කියලා. හරි ඊළඟ අපි අහලා බලමු සමිදුගෙන්. සමිදු කියන්න බලන්න මොකද්ද ඔයාට හිතෙන්නේ? නියමත් ඒවත් හැමෝම වෙන්න මේක බලන්න. හරි අපි දැන් ප්‍රෙස් ප්‍රොමෝට් කරලා. හරි අපි දැන් ටීවී එකෙන් අහලා බලමු මොකද්ද එයාට දැන් මේ ආපු ගමන ගැන හිතෙන්නේ කියලා කියන්න ටීවී එක. ආයෙන්නේ? වෙන්න ඕනි තැන. අන්න හරි. හරි අපි දැන් ජයේෂි බෝලෙන් අහලා බලමු එයාට මොකද හිතෙන්නේ කියලා. ෂෝයි ආතල් මාරු මාරයි වාහනයක් කරන් අනිවාර්යෙන් යනවා ඊළඟ පාර අන්තිමටම යන්න අන්තිම තැනටම යන්න අයි ළමයි අපි දැන් හැරිලා යන ගමන් ඉන්නේ මොකද අපිට කියන්නේ ගොඩක් තව අපිට බලන්න නම් 13 කිලෝමීටර්ස් වගේ තව යන්න තිබ්බා අපි ආයි බස් එකකට යන්න ඕනේ වෙලා මදි වෙන නිසා අපි මේ හැරිලා යන ගමන් තමයි දැන් ඉන්නේ ඊළඟ පාර අනිවාර්යෙන් ඇවිල්ලා
අන්තිම තැනට වෙනකන් යනවා. පයින් යන්න අමාරුයිනේ කිලෝමීටර් 13ක් ගිහින් එන වෙලාව මදි. ඒක නිසා තමයි දැන් හැරිලා යන. ලෝයි මේ හරිම ලස්සනයි. කියන්නේ පුදුමත් ලස්සනයි. නිකන් දිව්‍ය ලෝකයක් වගේ. මානසික නිදහස අවශ්‍ය නම් මේ වගේ පැත්තක් නම් හරියටම ගැලපෙන. ඔයගොල්ලොත් පුළා වුණත් අනිවාර්යෙන් එන්න. වාහනකින් එන්න. ඒතකොට හැබැයි මෙහෙම යද්දි මරු වාහනෙන් යනවට වැඩිය යනට ගොඩක් වෙලා යනවා. ඒක තමයි අවුල. කන්න යන්නේ කනගම. හලෝ ළමයි අපි දැන් මේ පිටත් වෙන ගමන් ඉන්නේ නුවරඑළියටයි. ළමයි අපි නුවරඑළියේ ඉන්නේ. මෙහෙරන් පොඩි වැස්සක් ආවා වෙලාවට අර ගින් ආවට පස්සේ තමයි වැස්ස ආවේ. කුලගත් තියෙනවා. හරිම සීතලයි දැන් නම් මීදුවත් වැහිලා තියෙන්නේ.